කොහොමද guys ඔයාලගෙන් හම්බුණ ලොකුම සපෝට් එක හින්දා ටෙක්විසාඩ් YouTube channel එක මේ වෙනකොට subscribers 20000 ඉක්මවන්න සමත් වුණා. ඉතින් මම දාන වීඩියෝස් බලන මේවට like comment කරන share කරන මේ වීඩියෝ වලට බොක්කෙම සපෝට් එක දෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ටෙක්විසාඩ් channel එකේ audience එක ගැන කතා කරනකොට තාක්ෂණය ගැන උනන්දු අය වගේම දැනටමත් YouTube industry එකේ ඉන්න අයත් මගේ audience එක ඇතුලේ ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි ටෙක්විසාඩ් channel එක බිඳුවේ ඉඳලා පටන් අරන් subscribers 20000ක් වගේ වෙනකන් කොහොමද අරගෙන ගියේ කියන මාතෘකාව අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ subscribers 20000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නොවුණත් මේක මට ලොකු ජයග්‍රහණයක්. මොකද මම කරන වැඩේ දිගටම කරන් ඵලයන් කියන සංඥාව තමයි ඔයාලා මට දීලා තියෙන්නේ. ඉතින් මම ඒක සතුටෙන් බාර ගන්නවා. ඉතින් මේ විදියට දිගටම වීඩියෝස් කරන්න ඔයාලට අවශ්‍ය දේවල් සපයන්න තමයි ටෙක්විසාඩ් YouTube channel එකෙන් බලාපොරොත්තුව තියෙන්නේ. හරි ඉතින් මම ඔයාලට කිව්වා ටෙක්විසාඩ් channel එක බිඳුවෙන් පටන් අරන් subscribers 20000 වෙනකන් අරන් ආවේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් ඔයාලට YouTube channel එකක් පටන් ගන්න එහෙමත් නැත්නම් පටන් අරන් තියෙන YouTube channel එක ටිකක් වර්ධනය කරගන්න ඒ වගේ ආසාවක් තියෙනවා නම් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක බලන්න කාලය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාට YouTube එකේ පටන් ගත්ත විදිහේ ඉඳලා හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් අපි තවදුරටත් කාලේ නාස්ති කරන්නේ නැතුව මගේ YouTube ගමන ගැන පැහැදිලි කරනවා නම් කරුණු 10ක් ඇතුළත මේ කරුණු ටික ගොනු කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි YouTube channel එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් දැනටමත් පටන් අරන් තියෙන කෙනෙක් ලොකුවට සල්ලි වේදම් කරන්න අවශ්‍ය නැහැ. හරි ඉතින් මේකත් ඔයාලට චුට්ටක් පැහැදිලි කරන්න මගේ වීඩියෝස් රෙකෝඩ් කරගන්න මම පාවිච්චි කරන්නේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඔයාලා මේ දක්වා වීඩියෝස් බලනවා නම් ඔයාලා දන්නවා මෙන්න මේ ෆෝන් එකෙන් තමයි මම වීඩියෝස් රෙකෝඩ් කරගත්තේ. ඉතින් මේක Vivo V27 කියන සාමාන්‍ය ප්‍රමාණයේ ස්මාර්ට්ෆෝන් එකක්. ඊට පස්සේ මගේ PC එක පාවිච්චි කරලා මම වීඩියෝස් එඩිට් කරගන්නවා. ඉතින් ගොඩක් අය හිතන්නේ YouTube channel එක පටන් ගන්න හොඳම කැමරා එකක්, හොඳම mic එකක්, හොඳම PC එකක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ විදිහට ඔයාලට හොඳම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා ඒ දේවල් වලට. ඉතින් ඔයාගේ අතේ තියෙන වටපිටාවේ තියෙන දේවල් එකතු කරගෙන ඔයාට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක දිගින් දිගටම කරන් යද්දි channel එකේ වර්ධනයක් තියෙනකොට ඔයාට අවශ්‍ය දේවල් ටිකෙන් ටික මිලදී ගන්න පුළුවන්. ඉතින් ලොකු බජට් එකක් වෙන් කරලා YouTube channel එක පටන් ගන්න එපා කිව්වේ හේතුවක් ඇතුව. මොකද ඔයා පටන් ගන්න channel එක සාර්ථක නොවුනොත් ඔයාගේ මුදල් වගේම බඩු බාහිර ආදිය අපත යන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ වගේ නාස්තියක් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට පුළුවන් ඉගෙන ගන්න ගමන් ඒ දේවල් ටිකෙන් ටික පස්සේ හදා ගන්න. ඉතින් ඒ හින්දා මම මුලින්ම කියන්නේ අතේ තියෙන වටපිටාවේ තියෙන දේවල් වලින් ඔයා වැඩේ පටන් ගන්න එක තමයි හොඳම දේ. ඊළඟට තියෙන්නේ අපි හිතන විදිය වෙනස් කරගන්න ඕනේ. අපි වීඩියෝ එකක් පබ්ලිෂ් කරනකොට, වීඩියෝ එකක් ක්‍රියේට් කරනකොට ක්‍රියේටර් කෙනෙක් කියන මානසිකත්වයෙන් මිදිලා ප්‍රේක්ෂකයෙක් කියන මානසිකත්වයෙන් තමයි වීඩියෝ එක හදන්න ඕනේ. ඒ වගේම ඒක පබ්ලිෂ් කරන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වැඩේ හින්දා තමයි ගොඩක් channel වල ගොඩක් වීඩියෝස් වලට views එන්නේ නැති වෙන්නේ. ඉතින් ඔයා මුලදී වීඩියෝස් දානවා සමහරව එකක් දෙකක් බැලුවට පස්සේ ඒ channel එකෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒකට හේතුව තමයි ක්‍රියේටර් කියන මානසිකත්වයෙන් ඔයා වීඩියෝ හැදුවොත් ඒක ප්‍රේක්ෂකයාට සුදුසු නොවෙන්න පුළුවන්. ඒ හින්දා මිනිස්සුන්ට ටිකක් තේරෙන විදිහට ඔයා සරලව සිංහලව පැහැදිලිව මේ හැමදේම කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා channel එක පටන් ගත්තට පස්සේ ලොකු වියදමක් කරන්න නැතුව වටපිටාවේ තියෙන දේවල් උපයෝගී කරගෙන ලස්සනට වැඩේ කරයි යනවා. ඊට පස්සේ views එන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ මගෙන් ගොඩක් අය අහනවා. ඒකට මම දෙන උත්තරේ තමයි ඔයා වීඩියෝස් දාන්න ඔයාගේ වැඩේ හරියට කරන්න කියන එක. ඉතින් ඔයා පිළිවෙලට හරියට වෙලාවට වීඩියෝස් දාගෙන ඒක පස්සේ පන්නන්න නැතු හිටියොත් කවදා හරි ඔයාගේ channel එක උඩට එන අවස්ථාව ඉක්මනටම එනවා. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ පිළිවෙල සහ ඉවසීම විතරයි. ඉතින් මම විශේෂයෙන්ම කියන්නේ කෙටි කාලීන බලාපොරොත්තු තියාගෙන YouTube channel එකක් පටන් ගන්න එපා. YouTube channel එකක් විතරක් නෙමෙයි social media වල හරි වෙනත් ඕනම වැඩක් ඔයා පටන් ගන්නකොට කෙටි කාලීන බලාපොරොත්තු තියාගන්න එපා. ඉතින් මම තාම පුංචි තැනක ඉන්නේ. මම තාම YouTuber කෙනෙක් කියලා මං හඳුන්වගන්නෙත් නැහැ. මමත් මේක ඉගෙනගෙන තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ ලැබපු අත්දැකීම් තමයි ඔයාලටත් මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. හරි ඉතින් ඊළඟට මම දකින ලොකුම අඩුපාඩුවක් ගැන තමයි ඔයාලට කියන්න හදන්නේ. මොකද ගොඩක් අය මගෙන් අහලා තියෙනවා අයියේ channel එක පොඩ්ඩක් බලන්න
මොනවද වෙන්න ඕනේ කියලා. ඉතින් මම දැකපු දේ තමයි ඒ වගේ තියෙන ලොකුම අඩුපාඩු විදියට එක විදිහේ වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් එකම කැටගරි එකක් යටතේ ඔයා වීඩියෝස් කරන්න පෙළඹෙන්න. එතකොට තමයි ඒ කැටගරි එකට අදාළව ඔඩියන්ස් එකක් බිල්ඩ් වෙන්නේ. ඉතින් අපි හිතමු අද පළවෙනි වීඩියෝ එක ඔයා දානවා සුරතල් සත්තු ගැන. ඊට පස්සේ තවත් දවස් කීපයකින් ඔයා වීඩියෝ එක දාන්නේ වාහන ගැන. ඉතින් මේ වගේ දේවල් එකකට එකක් ගැලපෙන්නේ නැහැ. ඉතින් සුරතල් සතුන්ට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම වාහන වලට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඔඩියන්ස් එක මික්ස් වෙන එක එච්චර හොඳ නෑ. මොකද ඔයා දිගටම සුරතල් සත්තු ගැන වීඩියෝස් කරනවා නම් ඔයාට ඒකට අදාළ ඔඩියන්ස් එක බිල්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයා එක වාහනද ගැන දාන්න ගත්තොත් මැදින් ඊට පස්සේ අර කලින් බිල්ඩ් වුණ ඔඩියන්ස් එකට ඔයාගේ channel එකේ පායනවා. මොකද ඒ අදාළ කැටගරි එකේ ඔයා යන්නේ නැති හින්දා. ඉතින් ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා වීඩියෝස් කරන්න බලන්න. ඉතින් මේ එක විදිහේ වීඩියෝස් දාන එක මම දැකපු ලොකුම අඩුපාඩුවක් කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේ විදිහට කතා කරන් යද්දි පොඩ්ඩක් විශේෂයෙන් මතක් කරන්න දෙයක්ත් තියෙනවා. ටෙක්විසාඩ් YouTube channel එකේ අඩුපාඩු නැද්ද? මේක සර්ව සම්පූර්ණයිද කියන එක. ඉතින් මම දන්න විදිහට මගෙත් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් අඩු කරගෙන තමයි යන්නේ. ඉදිරියට යද්දි තමයි ඒවා ටික ටික අඩු වෙන්නේ. ඉතින් අපි YouTube channel එකක් පටන් ගන්නකොට මම කතා කරපු විදිහ මුල් වීඩියෝස් වල තිබුණාට වැඩිය දැන් ටිකක් ඒක වර්ධනය වෙලා. ඉතින් ඉස්සර මම කොලයක් බලාගෙන තමයි නිතරම කතා කරන්න පෙළඹුණේ. දැන් මට ඔළුවට අයිඩියා එක එනවා මේ කතා කරන්න ටිකක් කුරු වෙලා හින්දා. ඉතින් ඔයාට කතා කරන්න බෑ කියලා ඒ වගේම ඔයාගේ ලුක් එක එච්චර ප්‍රශ්නයක් නෑ මේකට. ඔයා දෙන අන්තර්ගතය ඒකේ වටිනාකම තමයි ඔඩියන්ස් එකට බලපාන්නේ. හින්දා ඔයාට ලැජ්ජාව ඒ වගේ දේවල් අතෑරලා YouTube එකට ආවනම් ඔයාට ඉදිරි ගමනක් යන්න පුළුවන් කියන එකත් මම ඔයාලට මතක් කරනවා. හරි, ඉතින් නැවතත් අපේ කාරණා 10 ඇතුළට යනකොට අපේ පස්වෙනි කාරණාව විදියට තියෙන්නේ YouTube course වලට සල්ලි වියදම් කරන්න එපා. ඉතින් මේ කාරණාව ගැන කතා කරද්දී YouTube course කරන අය එහෙම පොඩ්ඩක් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ, මම කතා කරන්නේ මගේ ඔඩියන්ස් එකට කොහොමද මේක වර්ධනය කරගන්න කියන මාතෘකාව. ඉතින් බොරු වැඩක්. මමත් 2019 තමයි මේ YouTube ඉගෙන ගන්න. ඒ වගේම YouTube channel එකක් පටන් අරන් තියෙන්නේ. මීට කලින් මම පටන් ගත්ත channel එක subscribers 13000ක් විතර වෙනකන් grow කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ channel එකේ කරපු අත්හදා බැලීම් වලදී guideline ප්‍රශ්නයක් හින්දා ඒ channel එක monetization disable වුණා. ඉතින් මම මේ channel එක දැන් මේ වෙනකොට පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් එහෙමම තියෙනවා. ඉතින් මම නැවත ඒක ගොඩ දාගන්න උත්සාහ කරෙත් නැහැ. පළවෙනි දේ තමයි ඔයා දෙයක් කරනකොට ඔයාට අත්තරදීම් වලින් තමයි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ channel එක කරද්දි මම කවුරුත් මට කියලා නැහැ ඔබ මේක කරන්න ඕනේ, ඔබ මේ විදිහට කරපන්, YouTube එකේ මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් මම කරලා බලලා ඉගෙන ගත්ත අත්දැකීම් එක තමයි ටෙක්විසාඩ් YouTube channel එක මේ වෙනකොට අවුරුදු 2කටත් අඩු කාලයකදී subscribers 20000 සීමාවට ඉක්මවන්න සමත් වුණේ. හරි, ඉතින් අපි මේ වෙනකොට කතා කර හිටියේ YouTube course වලට සල්ලි වියදම් කරන්න එපා කියන එක. ඉතින් මම ওই 2019 2020 කාලේ වගේදී YouTube course වලටත් සල්ලි වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම තමයි ඔයාලට කියන්න ඕනේ. මම එකෙන් ඉගෙන ගත්ත මහ ලොකු දෙයක් නෑ. මොකද YouTube එකේ අපිට YouTube channel එකක් grow කරගන්න හැටි ගැන හොඳ වීඩියෝස් තියෙනවා. ඉතින් මං හිතන විදිහට ලංකාවේ YouTube channel ගැන course එකක් කරන්න පුළුවන් නම් චනුක්ස් බ්‍රෝට තමයි මේක සල්ලි වලට උනත් කරන්න පුළුවන්. මොකද එයා පොඩි තැන ඉඳලා අද දැවැන්තෙක් වෙනකන් මේ වැඩේ කරගෙන ගිහිලා තියෙනවා. එයාට තියෙන අත්දැකීම ඔය සල්ලි වලට course කරන අයට නෑ කියලා තමයි මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ හින්දා ඔයාගේ ඔය සොච්චම් මුදලක් උනත් ඒ වගේ දේවල් වලට නාස්ති කරගන්න එපා. මම මේ කියන්නේ බිඳුවේ ඉඳලා පටන් ගන්න කෙනෙක්ට. මොකද මුදල් නැති කෙනෙක්ට ඔය පුංචි මුදල උනත් ලොකුවට වටින අවස්ථා තියෙනවා. ඉතින් ඔයාට YouTube එක ගැන හරියටම ඉගෙන ගන්න course එකක් විදිහට ඉගෙන ගන්න අවශ්‍යයි නම් ඔයාට torrent site වල YouTube course ඕන තරම් නොමිලේ download කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හොඳට කියවලා බලන්න. ඒ වගේම ඔයා ඒවා අත්හදා බලන්න. ඉතින් මේ මහා ලොකු keyword SEO ඒ වගේ ලොකු දේවල් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට කෙලින්ම බලපාන්න ඔයා කරන වැඩේ හරියට සාර්ථකව කරන එක විතරයි. ඔයා මේ channel එකක් පටන් අරන් ටිකක් දුර ගියාට පස්සේ ඔයාට තේරෙනවා මේ
තාක්ෂණික පැත්තට වැඩිය තමන්ගේ මනස හදාගෙන මේක පිළිවෙලට ඉවසීමෙන් කරයි යන එක තමයි මේකේ තියෙන සාර්ථකත්වය කියන එක. ඉතින් අපි ඊළඟට කතා කරන මාතෘකාවත් කලින් මාතෘකාවට සම්බන්ධයි. ඒ තමයි ඔයා සල්ලි වලට views එහෙමත් නැත්නම් subscribers ගන්න එපා. ඉතින් ඔයා මේ views සහ subscribers කියන දේ natural grow වෙන්න දෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔයාගේ channel එක දිගු කාලයක් අල්ලලා හිටින්නේ. ඔයා සල්ලි වලට views එහෙම අරගත්තට පස්සේ YouTube එකෙන් අඳුර ගන්නවා මේක ඔයා බාහිර පාර්ශවයකින් අරගත්ත views ප්‍රමාණයක් කියලා. ඒ වගේම subscribers උනත් සල්ලි වලට ගත්තට පස්සේ ඒක active subscribers නෙමෙයි නම් ඔයාගේ channel එක නිකන් වැඩක් නැති තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට සල්ලි නාස්ති කරන්න එපා. ඒ හින්දා තමයි මම මුලින්ම කිව්වේ කෙටි කාලීන බලාපොරොත්තු තියාගෙන YouTube channel එකක් එහෙමත් නැත්නම් මොනම වැඩක්වත් පටන් ගන්න එපා කියලා. ඉතින් ඊළඟට කතා කරන්නේ මම පුද්ගලිකව වැරද්දක් විදිහට දකින කාරණාවක්. ඒ තමයි ඔයා කාටවත් පුද්ගලිකව වීඩියෝ share කරන්න එපා. අපි හිතමු ඔයාගේ හොඳම යාළුවාට වීඩියෝ එක share කරනවා මේක බලන්න කියලා. ඉතින් ඔයාගේ හොඳම යාළුවා වුණත් ඔයා සහ ඒ යාළුවා අතර තියෙන කැමැත්තවල් දෙකක් වෙන්න පුළුවන්. ඉතින් මුල් දවස් ටිකේ ඔයාගේ යාළුවා හින්දා වීඩියෝස් ටික ෂෙයා කරනවා බලන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙයා මේක කැමැත්තෙන් නෙමෙයි බලන්නේ නිකන් ඔහෙ ක්ලික් කරලා දානවා. ඉතින් ඒ විදිහට කාටවත් පුද්ගලිකව වීඩියෝ ෂෙයා කරලා කරදර කරන්න එපා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ natural grow වුණ audience එකක්. ඉතින් මම Tech Wizard YouTube channel එක පැත්තෙන් කතා කරනවා නම් මම කලින් පටන් ගත්ත channel එකේදී මගේ හිතවතුන්ට යාළුවන්ට වීඩියෝ ෂෙයා කරලා ඒ අත්දැකීම අරගෙන තියෙනවා. දැන් මම තාක්ෂණය ගැන දැනුම ගැන වීඩියෝස් වලට කැමති වුණාට එයාලා සමහර විට කැමති ගොසිප් වලට පොලිටික්ස් වලට ඒ වගේ කැටගරි වලට. ඉතින් මම දැනුම දෙන වීඩියෝස් එයාලට ඒක සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක එයාලා මූණට කිව්වේ නැතුවට ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා තමයි මම කියන්නේ කාටවත් පුද්ගලිකව වීඩියෝ ෂෙයා කරන්න එපා කියන එක. හරි ඉතින් ඊළඟටත් මම ඔයාලගෙන් දැකපු ලොකුම වැරද්දක් ගැන කතා කරන්න හදන්නේ. ඉතින් මම මේකට වැදගත් විදිහට කියන විදිහ නම් දන්නේ නැහැ. මම මේකට කියන්නේ අවාරයට අඹ වැටෙනවා වගේ වීඩියෝස් දාන්න එපා කියලා. ඉතින් ඔයාලත් මේ වැරද්ද කරනවා නම් එහෙම කරන්න එපා. මොකද ඔයා පිළිවෙලට සහ දිගටම මේ පිළිවෙල හරියට තියාගත්තොත් තමයි ඔයාගේ YouTube channel එක වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන ලොකුවට කියන්න අවශ්‍ය නැහැ. ඔයා සතියට වීඩියෝස් දෙකයි නම් දාන්නේ. ඒක දාන දවසට ඒ දාන වෙලාවට හරියටම මේ පිළිවෙල දිගටම තියාගෙන යන්න. views නැති වුණා කියලා ඒ වගේ description title වෙනස් කරන්න යන්න එපා. ඒ වගේම මේ වීඩියෝස් delete කරලා ආයෙ දාන්න යන්න එපා. ඉතින් ඒ වගේ වැරදි කරන්න එපා. ඔයා අලුත් වීඩියෝ එක හදන්න. ඒ වගේම ඔයා පිළිවෙලට ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. views නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද කවදාවත් පුංචි channel එකක් උඩට ගන්න YouTube algorithm එක කැමති නෑ. මේක කාලයක් ගියාට පස්සේ තමයි ඔයාට අවස්ථාව දෙන්නේ YouTube එකේ රැඳිලා ඉන්නේ. මොකද YouTube algorithm එක කවදාවත් කැමති නෑ එකපාරට channel එකක් උඩට ගන්න. ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා සමහර විශේෂ අවස්ථාවලදී විතරක්. ඉතින් ඒ ගැන ඔයා කෙටි කාලින බලාපොරොත්තු තියාගන්න එපා. ඔයාට සාමාන්‍යයෙන් මාස 6කින් පස්සේ විතර ඔයා අරන් ගිය පිළිවෙලේ සාර්ථකත්වය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට ඔළුවට එනවා මම මේක කොහොමද කරන් යන්න ඕනේ. ඒ වගේම එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ලොකුවට ඔඩියන්ස් එකට දැනෙන්නේ නැති වෙන්න. ඉතින් මේ දේවල් මතක තියාගෙන පිළිවෙලට දිගු කාලයක් වීඩියෝස් ටික අප්ලෝඩ් කරගෙන යන්න. views නැති එක මුල් කාලෙදී ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට මගේ channel එකේ වුණත් මොකට ගිහින් බලන්න පුළුවන්. සමහර විට views 30යි 40යි 20යි 100ක්වත් නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ views 100 20 එහෙම නැත්නම් 40 50 හින්දා තමයි අද මේ තත්ත්වයට views එන්න පටන් ගන්න තියෙන්නේ. මොකද ඒක තමයි channel එකේ අත්විවරම. හරි ඉතින් ඊළඟට පටන් ගන්න අපි කොච්චර හොඳට වැඩේ කරන් ගියත් වැඩක් නෑ. අපිට මේකෙන් ආදායමක් ලබා ගන්න බැරි වුණොත් ඒකට අපිට කරන්න තියෙන දේ තමයි YouTube guideline ටික හරියට කියවලා බලන්න. ඒ වගේම ඒ guideline වලින් පිටපයින් එපා. මොකද monetization disable වුණොත් එහෙම නැත්නම් approve උනේ නැත්නම් ඔයාට කරන් යන වැඩෙන් කුංචි හරි ආදායමක් නැත්නම් ඔයා මානසිකව වැටෙනවා. ඒ වගේම ආර්ථිකව වැටෙනවා. ඔයා වැය කරන කාලය අපරාධයක් වෙනවා. ඒ හින්දා ඔයා ගයිඩ්ලයින් වලින් පිටපයින් නැතුව කරන වීඩියෝස් ටික හරියට කරගන්න. ඒ වගේම ඔයාගේ වීඩියෝස් හදද්දී ඔයා බාහිර පාර්ශවයන්ගේ වීඩියෝස් ගන්නවා නම් ගොඩක් දුරට ක්‍රියේටිව් කොමන් කියන රීයුස් කරන්න පුළුවන් වීඩියෝස් විතරක් ගන්න. කොපිරයිට් තියෙන වීඩියෝස් ගන්න එපා. ඉතින් ඒවා ගන්න ක්‍රම තියෙනවා. ඒවා අරගෙන සමහර විට මේවට වීඩියෝස් රිපෝට් වෙන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන සැලකිල්ලක් දක්වගෙන
මේක ඔයාගේම දෙයක් විදිහට කරා යන්න බලන්න. බාහිර පාර්ශ්ව වලින් ගොඩක් දුරට වීඩියෝස් අරන් කරන්න එපා. ඉතින් ඒක තමයි ගයිඩ්ලයින් වලින් පිටපයින් එපා කියන එක තමයි මම ඔයාලට නැවත නැවතත් කියන්නේ. හරි, ඉතින් අද වීඩියෝ එකේ අවසාන කාරණා විදිහට මම ඔයාලට කියන්නේ YouTube channel සල්ලි වලට ගන්න එපා. මේකට හේතුවක් තියෙනවා. මොකද අපි හිතමු කවුරු හරි YouTube channel විකුණන කෙනෙක් ඉන්නවා. YouTube ගොඩක් subscribers ඉන්නේ, ඒ වගේම views පෙන්වන්න පුළුවන්, ඒ වගේම monetization approve වෙලා තියෙන, monetization enable වෙලා තියෙන. ඉතින් ඒ වගේ දේවල් දැක්ක ගමන් ඔයා කීයක් හරි දීලා YouTube channel එක ගන්නවා. ඔයාට එතන ඉඳන් කරන් යන්න පුළුවන් කියලා හිතලා. හැබැයි අපි හිතමුකෝ මම ටෙක් ඉන්ඩස්ට්‍රි එක ගැන වීඩියෝස් කරන්නේ, මගේ channel එක විකුණනවා. හැබැයි ඔයාට අවශ්‍ය වෙන්නේ ඊළඟට ඔයා කරන්න හදන්නේ කුකින් channel එකක්. ඉතින් මගේ audience එක ඒ කුකින් channel එකට ගැලපෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ මුල ඉඳලා හැමදාමත් ස්වභාවිකව එකතු වුණ audience එකක් තමයි ඔයාගේ channel එකට එකතු වෙන්න ඕනේ. වෙනත් ක්‍රම වලින් subscribers views ගන්න එපා. ඒ වගේම YouTube channel සල්ලි වලට ගන්න එපා. හරි, ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ TechWizard channel එක මේ දක්වා ආපු ගමනේ අත්දැකීම් ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් තවමත් මං මගේ වීඩියෝස් වලට ලොකු මුදලක් වැය කරන්නේ නැහැ. තවමත් මං ෆෝන් එකෙන් තමයි වීඩියෝස් රෙකෝඩ් කරන්නේ. ඒ වගේම රුපියල් 3000කට 4000කට ගත්ත රින් ලයිට් එකක් තමයි මගේ ෆිල් ලයිට් එක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි මගේ ප්‍රායෝගිකත්වය. ඒ දේවල් වලින් මේ දක්වා එන්න හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියේදී මේ වගේ වීඩියෝ වල ක්වොලිටි එක, ඒ වගේම ලයිට් වල ක්වොලිටි එක, එඩිටිං තව මම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ දේවල් ඉම්ප්‍රූව් කර ගන්න පුළුවන්. මේක කාලයත් එක්ක යද්දී එකම දේ නැවත නැවත කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම ආයෙත් මම කියනවා මේ දක්වා TechWizard YouTube channel එකේ වීඩියෝස් බලන, කමෙන්ට් කරන, ලයික් දාන, ෂෙයා කරන ඔයාලා බොක්කෙන්ම දෙන සපෝට් එකට ගොඩක්ම ස්තුතියි. ඉතින් දිගටම TechWizard YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොකද ඉදිරියේදී තවත් ටිකක් විශේෂ වීඩියෝ එකක් එහෙම එන්න තියෙනවා. මොකද මම අලුතින් තවත් ෆෝන් එකක් ගෙනාවා. ඒ ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. ගොඩක් හොඳ බලවත් ස්මාර්ට්ෆෝන් එකක්, ටිකක් මිල අධිකයි. ඉතින් ඒ ෆෝන් එක ගැන රිවිව් එකක් ළඟදිම ඔයාලට අරන් එනවා. ඉතින් මම තාක්ෂණය ගැන ලොකු දේවල් දන්නේ නැහැ. මමත් ඉගෙන ගන්න, හොයා ගන්න දේවල් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මේ YouTube අත්දැකීම උනත් ඔයාලට මගේ අත්දැකීමක් විදිහට කියලා දෙන්න හිතුවේ. ඔයාලට එකෙන් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝස් බලන්න TechWizard YouTube channel එක ධම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.